මේ සේල්ස් එක ගන්න මේ අයියා වැඩ කරා මාස 18යි. මාස 18න් එයා 200,000 sales ගෙනාවා. more than 200,000 sales. so මෙයා මේකට ඉන්වෙස්ට් කරේ එයාගේ පොකට් එකෙන් 5000ක් තමයි පවුම්. දැන් අපි ගා 5000ක් තියෙනවා නම් මේක පටන් ගන්න පුළුවන්. 5000ට අඩුවෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි සල්ලි තියෙන තරමට අපිට ස්කේලින් කරන ටයිම් එක ක්වික් වෙනවා. so මෙයා පටන් ගත්තේ 5000. ඊට පස්සේ මේ බිස්නස් එකට ඉන්වෙස්ට්මන්ට් කියලා එයාගේ පොකට් එකෙන් එයා දැම්මේ නැහැ. අපි ගා හෝල්සේලර්ස්ලා ඉන්නවා. හෝල්සේලර්ස්ලාත් එක්ක වැඩ කරනකොට උන් අපිට ක්‍රෙඩිට්ස් දෙනවා. දැන් ක්‍රෙඩිට්ස් වලින් තමයි මෙයා බිස්නස් එක අරන් යන්නේ. දැන් එයාගේ ක්‍රෙඩිට් ලිමිට් එක 4000න් පටන් අරන් දැන් 30000 යාගේ ලිමිට් එක. සෝ ක්‍රෙඩිට්ස් වල බඩු අරගෙන Amazonට දෙනවා. ඊට පස්සේ Amazon pay කරාම සප්ලයියට pay කරන්න පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් කාලයක් ගියාම මේ සිස්ටම් එක අපි ෆ්ලෝ එකට එනවා. පටන් ගන්නකොට අපි ඒක තමයි 5000ක් තිබ්බනම් හොඳයි. ඊට අඩුව තිබ්බත් පටන් ගන්න පුළුවන්. හැබැයි තියෙන තරමට අපිට හොඳයි මේක. දැන් ඕක තමයි මම මෙතන කරන්නේ. දැන් මම කොහොමද Amazon ටීච් කරලා මේ වගේ සප්ලයර් සපෝට් දැන් මේ වගේ ස්කේල් කරන්න පුළුවන් සපෝට්ස් දෙන එක තමයි මම කරන්නේ මෙතන ඉඳන්. Amazon FBA එක ලොකු knowledge එකක් තියෙන්නත් ඕනේ නෑ. එච්චර ලොකු වැඩකුත් නෑ අපි ගාව. ජොබ් දෙකයි තියෙන්නේ. profitable product එකක් හොයලා ගන්න එක. ඒ ප්‍රොඩක්ට් එක හරියන සප්ලයර්ස්ලා හොයන එක. මේ දෙක තමයි තියෙන්නේ අපි ගාව. දැන් මෙතන තියෙන මැනුවල් වැඩ කියලා බලනකොට 80% work කරලා software එකේ spend කරන time තමයි තියෙන්නේ අපිට profitable product එකක් හම්බ වෙන එක. හම්බුනාට පස්සේ ඊට පස්සේ බඩු අරගෙන අපි හැම බඩුවකටම බාකෝඩ් අලවන්න ඕනේ. ඒ Amazon දෙනවා දැන් අපිට බාකෝඩ්. ඊට පස්සේ ඒ බාකෝඩ් අයලා ප්‍රොඩක්ට්ස් වලට අලවලා ඉවරලා රීපැක් කරලා Amazonට දෙන්න තමයි තියෙන්නේ. මේක වෙලා ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් 200,000 වෙනකන් අපි ගෙදර ඉඳන් කරන්න පුළුවන්. එච්චර ලොකු ප්‍රොමිස් එකක් ඕනේ නැහැ. ඊට පස්සේ ස්කේල් කරන්න යනකොට තමයි ප්‍රමිසස් ඕනේ. දැන් ඒකටත් අපි රීටේල් ෂොප් වලට යන්න ඕනේ. self storage unit තියෙනවා. මේක තමයි Amazon FBA වැඩ කරන සිස්ටම් එක. පටන් ගන්න ලේසි. අනිත් බිස්නස් වගේ ලොකු ගාණක් අපි වියදම් කරලා පටන් ගන්න ඕනේ නැහැ. අපිට ස්කේල් කරන්නත් ලේසි. so ඔයගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න.